Hello, welcome to my YouTube channel. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මං හිතනවා ඔයාලා පරිස්සමෙන් සතුටින් ඇති කියලා. ඉතින් මං හිතුවා අද දවස මං ගෙවන විදිය ඩේ ව්ලොග් එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. දැන් වෙලාව පාන්දර 5:00යි. මං දැන් මේ මූණේ හිම සෝදලා උදේ කෑම හදන්න යන තමයි ලෑස්ති වෙන්නේ. මේ දවස් ටිකේ අම්මත් ඇවිත් ඉන්න නිසා අපි අද උදේම කැලණි පන්සල් යන්න තමයි ලෑස්ති වෙලා හිටියේ. ඒත් හස්බන්ඩ් හදිසි වැඩකට එළියට යන්න වෙනවා කිව්ව නිසා අද අම්මටයි මටයි විතරයි යන්න වෙන්නේ. එයා නැතුව මම මේ ගමනක් යන්නේ ගොඩක් දවසකින්. කතාවෙන් කතාව මං උයන්නත් ආවා. මං කිචන් එකට ආවම කරන පළවෙනි වැඩේ තමයි මේ. ඊළඟට මම වතුර එකක් රත් වෙන්න තියලා උණු වතුර වීදුරුවක් බීලා තමයි මගේ ඉතුරු වැඩ ටික කරන්න පටන් ගන්නෙ. මං ආසම කෑමක් තමයි රතු වලයකට හාල් මැස්සොයි අලයි මාළු මිරිසුයි එකට දාලා උයන එක. ඉතින් මං හිතුවා මං අද ඒ විදිහට රතු වල උයනවා කියලා. ඒකටම පරිප්පු උයලා මැල්ලුම් හදලා බිත්තරත් තැඹුවා. එයාට ගෙනියන්න කෑම එක බෙදලා තියලා මායි අම්මයි ඉක්මනට ලෑස්ති වුණා. මොකද දැනටමත් අපි හොඳටම පරක්කුයි. ඔන්න අපි 7 වෙනි පන්සලට ආවා. මම නම් කැමති උදේම පන්සල් යන්න. එතකොට අපිට හිතෙන තරම් වෙලාවක් ඉඳලා ඉන්න පුළුවන් නේ. අනිත් එක උදේ වරුවට සෙනගත් අලු නිසා අපිට නිදහසේ වඳින්න පුළුවන්. මම ඉන්න ආසම තැනක් තමයි මේ පන්සල. ඉස්සර අම්මත් එක්ක මම නිතරම කැලණි යනවා. මගේ ජීවිතේ වෙන හැම විශේෂ දෙයකදීම මම මෙහෙට ඇවිත් ඒ ගැන මතක් කරලා ආශිර්වාද අරන් තමයි යන්නේ. ඒ පිහිට අදටත් මට ඒ විදිහටම ලැබෙනවා. ඊට පස්සේ අපි මල් පූජා කරලා පහන් පත්තු කරලා බෝධි පූජාවට අවශ්‍ය දේවල් ලෑස්ති කළා. බෝධි පූජාව ඉවර කරලා අම්මයි මමයි තව ටිකක් වෙලා මෙතන ඉඳගෙන හිටියා. පන්සලක තියෙන නිස්කලංකකමට පුළුවන් අපේ ජීවිත පුදුම තරම් සැහැල්ලු කරන්න. චෛත්‍ය දිහා බෝධිය දිහා බලාන ඉද්දි කාර්ය බහුල අපේ ජීවිතවලට අපිට නොදැනීම නිදහසක් ලැබෙනවා. මේ මොහොත විඳින්න එයාත් හිටියානම් කියලා මට මතක් වුණා. දැන් නම් අවුව රසනෙත් හොඳටම වැඩි. අපි ගෙදර එන්න තමයි හදන්නේ. ගෙදර ඇවිත් මං ඉක්මනට වොෂ් එකක් දාගත්තා. දැන් මං හදන්නේ අපිට බොන ජූස් එකක් හදන්න. මේ දවස්වල අපේ පැත්තට හොඳටම රස්නේ. රස්නේ කාලේට ගැලපෙන පළතුරක් තමයි අපේ ගෙදර තිබ්බේ. මම ඉක්මනට ජූස් එකක් හදලා අම්මයි මමයි බීලා හස්බන්ඩ් ආවහම බොන්න එයාගේ කොටසත් මං අරන් තිබ්බා. ඊළඟට කලන්න මට තව ලොකු වැඩක් තියෙනවා. ඒ තමයි අපිට ආපු ඔඩස් වගේක් පැක් කරන්න. හස්බන්ඩ්ුත් නැති නිසා මං හිතුවා ඒ ටික ඉවර කරන්න. ඉතින් ඒ වගේ ෆොටෝස් ටිකකුත් අරගෙන ඒ ටික දියලා පිළිවෙලට හදලා තිබ්බ හෙට කුරියකට දෙන්න. බලන්නකෝ ඉතින් කාලේ කියන දේ පුදුම වේගෙන් තමයි යන්නේ. දන්නේම නැතුව දවල් වෙලා. දවල්ට කාලා මං දැන් හදන්නේ මේ රසමරස කෑමක් කන්න. මේ කිරිවලට පැණි දාලා සීනි චුට්ටකුත් දාලා කද්දි පුදුම රසයි. කෑවට පස්සේ මට චූටි නිදිමතක් ආවා. මං නිදාගෙන නැගිටිනකොට හොඳටම හවස් වෙලා. ඔය විදිහට තමයි ඉතින් මගේ අද දවසේ ගෙවුනේ. එහෙනම් අදට vlog එක ඉවරයි. ආයෙත් vlog එකක් අරන් එනකම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. subscribe කරන්නත් අමතක කරන්න එපා.